අපි ඔයාලට දැනුම් දුන්න විදිහට 2026 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය කරන දුවල පුතාලට ඔයාලගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සාර්ථකව පිළිතුරු ලියලා විශිෂ්ට සාමාන්‍යයක් ලබා ගන්න. එකක් ගන්න. එහෙම නැත්නම් තරමක් දුර්වලව ඉන්න ළමයෙක් නම් C එක ඉන්න ළමයා B එකට යන්න, B එක ඉන්න ළමයා A එකට යන්න කරන උපකාරයක් විදිහට අද සිට මේ වැඩසටහන ආරම්භ කරනවා. දිනපතා රාත්‍රී 7ට ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නේ කොහොමද නිවැරදිව කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් මේ ආරම්භ කරන්නේ. මේක ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා. මේක ඔබේ විභාග ජයග්‍රහණයේදී ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. පාස් පේපර්ස් පොතක් ගත්තා නම් පේපර් එක තියෙනවා, උත්තර තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. අපි බුද්ධිය සමග අපි කටයුතු කරන්න ඕනේ. අපි හිතලා පිළිතුරු ලියන්න කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ. කටපාඩමින් මතකයෙන් ලියනවට වඩා අපිට අවබෝධයෙන් තර්කයෙන් පිළිතුරු වලට යන්න ඉගෙන ගන්න ඕනේ. අද අවශ්‍යතාවයක් බවට මේකපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන තුල යම් අරමුණක් තියෙනවා. මේ දරුවන්ට ශ්‍රී ලංකාවේ ඉන්න මේවර 2026 විභාගය කරන ඕනෑම දරුවෙකුට මේ වැඩසටහන ආරම්භලා යම් කිසි දැනුමක් ලබාගෙන හොඳ ප්‍රතිඵලයක් කරා තමන්ගේ ප්‍රතිඵලය ගෙනියන්න විද්‍යාවේ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න මේ වැඩසටහන උදව් කර දීම තමයි මේකේ අරමුණ වෙන්නේ. ඒතර අපි මුලින්ම බලන්නේ දැන් අපි විද්‍යා ප්‍රශ්න පත්‍රය ගත්තාම මේ දරුවෝ දන්නවා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. පළවෙනි කොටසේ තියෙන බහුවර්ණ ප්‍රශ්න 40ක්. බහුවර්ණ 40ක් තියෙන්නේ. ඇත්තටම ඔයා නිකන් කල්පනා කරලා බලන්න. මේ බහුවර්ණ ප්‍රශ්න 40ට ලකුණු 40ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. ව්‍යුහගත හා රචනා කියලා. මේ ව්‍යුහගත කොටසට ලකුණු ලැබෙනවා අපි දන්නවා ලකුණු 30ක්. මේ කොටසට ලැබෙනවා ලකුණු 30ක්. එතන මේ වාර දෙගුණ කරලා මුළු ලකුණු දෙනකොට මෙතන 80යි මෙතන 60යි මෙතන 60යි වෙන්නේ. මම අර C ලකුණු සමයි ගත්තේ 40යි 30යි 30යි. එතන දැන් අපි ඒකක් ගන්නවා නම් අපිට සැලසුමක් තියෙන්න ඕනේ. දැන් මේ ලකුණු 60ම ගත්තා අපිට ඒකක් ඉන්නේ නැහැ. මේ ලකුණු 60ම ගත්තත් අපිට ඒකක් ඉන්නේ නැහැ. ඒ නිසා ඊටාම වැදගත් අපේ ප්‍රතිඵලයට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ අපි කොහොමද දැන් ඇත්තටම උත්තර 4ම දීලා තියෙන්නේ. ප්‍රශ්නේ දීලා උත්තර 4ම දීලා තියෙන්නේ. ඉතින් නිවැරදි උත්තරේ මේ උත්තර 4 ඇතුලේ තියෙනවා. නිවැරදි උත්තරේ තියෙද්දි දරුවෝ වැරදි උත්තරේ තෝරගන්නවා. ඇයි? නුපුහුණුකම. පුරුදු නෑ ප්‍රශ්න පත්‍රයක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධය මදි. අපි සිද්ධාන්ත ඉගෙන කරලා තියෙනවා. පාඩම් අවසන් කරනවා. හරි පාඩම් ඉගෙන ගන්නවා. පාසලේ ඉගෙන ගන්නවා. ඔබ අමතර පන්තියකට යනවා. අමතර පන්ති ඉගෙන ගන්නවා. නමුත් මේ උත්තරේ දීලා තියෙන උත්තරේ නිවැරදිව තෝරගන්නේ. ළමයි තුල තියෙන ඒ වැරද්ද අපි නිවැරදි කරගන්න තමයි මේ වැඩසටහන අද සිට ආරම්භ කරන්නේ. අපි මුලින්ම බහුවර්ණ එක පුහුණු වෙමු. බහුවර්ණ යම්කිසි මට්ටමකට අපි ආවට පස්සේ ඊට පස්සේ අපි යමු ව්‍යුහගත ප්‍රශ්න ලියන විදිය. ඊට පස්සේ අපි යමු රචනා ප්‍රශ්න ලියන විදිය. දැන් මේකදී අපි මුලින්ම පුතේ මේ අපි අවසන් කරපු පාඩම් වලින් එන ප්‍රශ්න තමයි මුලින්ම තෝරගන්නේ. ඇත්තටම දැන් ඔයාලට මේ වෙනකොට පාසලේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය, විද්‍යුත් රසායනය ඒවා තාම කරලා නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් අපිට අරගෙන සාකච්ඡා කරන්න ගියොත් ඔයාට මොකුත්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවසන් කරපු පාඩම් වලට අදාළ ප්‍රශ්න තෝරාගෙන අපි පුහුණු වීමක් කරමු. හරි. මුලින්ම මම අද බලාපොරොත්තු වෙන්නේ පුතාලට 2017 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය මේ සඳහා උදව් කරගන්න. හරි. අපි දවසකට බහුවර්ණ ප්‍රශ්න 5ක් 6ක් උපරිම සාකච්ඡා කරලා යම්කිසි තෘප්තිමත් භාවයක් ලබා ගමු. අපි ටිකෙන් ටික විශ්වාසය වැඩි කරගමු. අපිට පුළුවන් මේක කරන්න කියලා. හරි අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 35න් එහාට උපරිම අපි උත්සාහ කරමු 40ම නිවැරදිව කරන්න. අපි උත්සාහ කරමු. උත්සාහ කරුත් බැරි වෙන්නේ නැහැ. උපරිම උදව්ව මම කරලා දෙන්නම්. ඔයා මේක අද සිට උවමනාවෙන් කරගෙන යන්න. හරි. අපි මුලින්ම බලමු 2017 ප්‍රශ්න පත්‍රය. මේ දරුවෝ ගාව තියෙනවා නම් 2017 ප්‍රශ්න පත්‍රය ඒ සඳහා
සූදානම් කරගන්න. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් 2017 ප්‍රශ්න පත්‍රය ගන්නකො බලන්න. 2017 ප්‍රශ්න පත්‍රය. මම 2017 ප්‍රශ්න පත්‍රය ගන්නම් බලන්න. අකින්න. මේ අපි ගත්තේ 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගත්තාම මේකේ තියෙනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. මේ බලන්න සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. හරි එකක්වත් ඉදිරි කරන්න එපා අපරාධේ. හරි. අංක 1 සිට 40 තික ප්‍රශ්න වලට පිළිතුරු සඳහා 1 2 3 4 ලෙස වර්ණ 4ක් උත්තර 4ක් දීලා තියෙනවා. අන්නේ උත්තර 4 එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වර්ණය තෝරගන්න කියනවා. කල්පනාවෙන් පිළිතුරු දෙන්න ඕනේ. ඒ වගේම මේක අපි පිළිතුරු සපයද්දී අපි වඩා නිවැරදි පිළිතුරු තෝරා ගන්න ඕනේ. ඒ වගේම එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදේශ සැලකිල්ලෙන් කියවලා ඒවද පිළිපදින්න කියලා කියනවා. දැන් පිළිතුරු පත්‍රයේ තියෙනවා ඒ කියන්නේ උත්තර ලකුණු කරන කව සහිත පිළිතුරු පත්‍රය. ඒකේ තියෙන උපදේශ පිළිපදින්නේ කියලා කියනවා. අපි ඒවා ගැන ඉතින් පුහුණු කරන්න මේක අවස්ථාවක් කරගන්න එක අපරාධෙනේ. අපි විෂයට අදාළ කරුණු සාකච්ඡා කරමු. දැන් 2017 පේපර් එක ගත්තාම මේ දරුවන්ට පේනවා පහත් පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා මේ දරුවෝ කල්පනා කරන්න පළවෙනි ප්‍රශ්න 10 උපරිමයෙන් 10න් 10ම නිවැරදිව කරන හුරුව ඔයගොල්ලෝ ලබා ගන්න. හරි? අපි බලමු දැන් 2017 පළවෙනි ප්‍රශ්නේ මේ බලන්න. පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද? දැන් මේ උන්නට අග්ගල අපිට මතක් වෙන්න ඕනේ. උත්තර හතරක් තියෙනවා. පොල් වී තෘණ ෆයිනස්. පොල් වී තෘණ කියන්නේ තනකොළ ශාක. ෆයිනස්. දැන් කල්පනා කරන්න විවෘත බීජක. බීජ විවෘතව තියෙන. බීජ වැසුණු සහ බීජ නොවැසුණු. බීජ වැහිලා තියෙනවා නම් අපි කියන්නේ ආවෘත බීජක. ආවෘත බීජක. බීජ වැසී නැත්නම් අපි කියන්නේ විවෘත බීජක. ටක් ගාලා අන්න මතක් වෙන්න ඕනේ ඒක අපිට. විවෘත බීජක. විවෘත බීජක. එහෙනම් පොල් වෙන්න බෑ. පොල් ගෙඩිය ඇතුලේ බීජය තියෙනවා. වෙන්න බෑනේ. වී පොත්ත තියෙන ඇතුලේ තමයි බීජය තියෙන්නේ. තුන වර්ග ගත්තත් එහෙමයි. ඒක බීජ පත්‍රී ශාකයක්. ඒකේ ඇතුලේ තමයි බීජ තියෙන්නේ. එහෙනම් ෆයිනස් මඩු ෆයිනස් දේවදාර ඔයගලන්ට මතකයි. අන්න විවෘත බීජක ශාක. එහෙනම් පළවෙනි ප්‍රශ්නය ඊටාම පහසු ප්‍රශ්නයක්. මේක වරද්දාගත්තොත් උත්තර පත්‍රයේ බලන ගුරුතුමාට ගුරුතුමියට පේනවා මෙච්චර ලීසි ප්‍රශ්නේ වරද්දාගත්ත දරුවා මේ ළමයා මට්ටමට හොඳ පිළිතුරු පත්‍රයක් බලාපොරොත්තු වෙන්න බෑ. පළවෙනි ප්‍රශ්නේ මේ ලීසි ප්‍රශ්නේ වරද්දාගත්තොත් ඒ නිසා වුණ අපි තෝරා ගන්නවා පළවෙනි ප්‍රශ්නේ පොල් වී තෘණ ෆයිනස් කියන එකේ නිවැරදි පිළිතුර ෆයිනස්. හරි? ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. බලගූර්ණී ඒකකය කුමක්ද? බලගූර්ණී ඒකකය. දැන් පුතේ ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රයේ මොකක් හරි භෞතික රාශියක ඒකකයක් අහනවා. ඒකකය අහනකොට ලේසි ප්‍රශ්න නේ පුතේ. ඒ වගේ එකක් වරද්දාගත්තොත් අපරාධෙනේ. ලකුණක්ම අහිමි වෙලා යනවනේ. දැන් මෙතන බලන්න බලගූර්ණී ඒකක. මේ තියෙන්නේ තත්පරයට ජූල්. JS ඍණයක කියන්නේ තත්පරයට ජූල්. මෙතන තියෙන්නේ තත්පරයට මීටර් කිලෝග්‍රෑම්. තත්පරයට මීටර් කිලෝග්‍රෑම්. මෙතන තියෙන්නේ නිව්ටන් මීටර්. අතන තියෙන්නේ වර්ග මීටරයට නිව්ටන්. ඒක මොකක්ද උත්තරේ? මොන්න ටිකක් අවුල් නම් ඔයා මොකද කරන්න ඕනේ? මේකේ අපි බලගූර්ණය කියන ඒක අදාළ සිද්ධාන්ත මතක් කරනවා. ගූර්ණය කියලා කියන්නේ ඔන්න මම සිද්ධාන්තත් එක්ක මතක් කරගෙන යන්නේ ඈ. මෙන්න මෙහෙම තියෙනවා නම් භ්‍රමණ ලක්ෂයක් වටා බලයක් යොදලා යම් කිසි වස්තුවක් භ්‍රමණය කරන්න උත්සාහ කරනවා නම් එතන ගූර්ණයක් ඇති වෙනවා කියලා මේ දරුවෝ දන්නවා. දැන් මෙතනින් අපි බලයක් යොදනවා. බලය යොදනකොට මෙන්න භ්‍රමණ ලක්ෂය. මේ තියෙන්නේ කැරකෙන ලක්ෂය. භ්‍රමණ ලක්ෂය. මේ තියෙන්නේ භ්‍රමණ ලක්ෂය. එතකොට මේ තියෙන්නේ බලයේ ක්‍රියා රේඛාව. භ්‍රමණ ලක්ෂයේ සිට තියෙන ලම්බක දුර
D. හරි. එතකොට මේක මේ පැත්තට බලය යොදනකොට මෙන්න මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති වෙනවා. ගූර්ණය හොයන්නේ කොහොමද? විශාලත්වයේ ගූර්ණය සමානයි බලය ගුණ කිරීම බලී ක්‍රියා රේඛාවට භ්‍රමණ ලක්ෂයේ සිට තිබෙන ලම්බක දුර. ගූර්ණයේ සමීකරණය ටක් ගාලා මීටර් කරගන්නවා. සමානයි FD. හරි. එහෙමනම් F වනින්නේ බලය. මනින ඒකකයේ නිව්ටන්. D කියන්නේ දුර. මනින ඒකකයේ මීටර. එහෙනම් ගූර්ණයේ ඒකක වෙන්න ඕනේ මොකද්ද? නිව්ටන් මීටර. නිව්ටන් මීටර ගූර්ණයේ ඒකක නිව්ටන් මීටර. එතකොට දැන් අපිට මේකේ උත්තර කීපයක් තිබෙනවා. අපි නිවැරදි උත්තරය බලනවා. දැන් නිව්ටන් මීටර කියන එක තියෙනවද? බලනවා දැන් නිව්ටන් මීටර කියන එක තියෙනවද? මේ තියෙන්නේ මේක වෙන්න බෑ. මේක වැරදි. මේක වැරදි. මේ තියෙන්නේ නිව්ටන් මීටර. මේක වැරදි. එහෙනම් නිවැරදි උත්තරය 2. දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර 2. වරද්ද ගන්නේ නෑ අපි. අංක 3. 2 නෙවෙයි මේක 3 වෙනි උත්තරය. නිව්ටන් මීටර. ඊට පස්සේ පුතේ අපි යනවා 3 වෙනි ප්‍රශ්නයට. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය. දැන් අපි බහිස්රාවය දන්නවා මොකද්ද බහිස්රාවය කියන්නේ? පරිවෘත්තීය ක්‍රියාවලදී හැදෙන නිෂ්ප්‍රයෝජනවත් දේවල් ශරීරයෙන් බැහැර කරන එකට තමයි බහිස්රාවය කියන්නේ. හරි. මේක අපි 6 වෙනි පාඩමේ ඉගෙන ගන්න එකක්. 11 6 බහිස්රාවය. තාම කරලා නැති වෙන්න පුළුවන්. මොකද ලේසි ප්‍රශ්නයක් ඉන්න මම ඒක කරන්නම්. සම දහඩිය බැහැර කරමින් බහිස්රාවයට දායක වෙනවා. වෘක්කය කියන්නේ වකුගඩු. මූත්‍රා බැහැර කරමින් බහිස්රාවයට දායක වෙනවා. නාසය බහිස්රාවයට අදාළ නැහැ. නාසය ආශ්වාසය ප්‍රාශ්වාස කරන එකට ආරම්භක වන කොටසනේ නාසය කියන්නේ. ශ්වසන පද්ධතිය ආරම්භක කොටසනේ. පෙනහැලි කියන්නේ ඉන්ද්‍රියක්. පෙනහැලි වලින් බහිස්රාවය සිද්ධ වෙනවා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් බැහැර වෙනවා. දැන් බලන්න පෙනහැලි වලින් කාබන් ඩයොක්සයිඩ් බැහැර වෙනවා. වකුගඩු වලින් මූත්‍රා බැහැර වෙනවා. සමින් දහඩිය බැහැර වෙනවා. දහඩිය වල නයිට්‍රජන් අඩංගු බහිස්රාවීය අපද්‍රව්‍ය තියෙනවා. හරි. එහෙනම් සම වෙන්න බැරිද? මේක නම් වෙන්නම බෑනේ. පෙනහැලු වෙන්නම බෑ. පෙනහැලු වලින් කාබන් ඩයොක්සයිඩ් බහිස්රාවීය ද්‍රව්‍ය. නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍ය නෙවෙයි. අයින් කරා උත්තරේ 4 අයින් කරලා දැම්මා. නාසය කොහොමද ඉන්න වෙන්නේ? නාසය බහිස්රාවීය ඉන්ද්‍රියක් නෙවෙයිනේ. ඒක ගන්න බෑ. එහෙනම් අපි මේ දෙකත් එක්ක තමයි සටන් කරන්න ඕනේ. වෘක්කද සමද? සමෙන් දහඩිය වෘක්ක වලින් මූත්‍රා සෑම විටම නිපදවමින් අයින් කරන්නේ දහඩියද එහෙම නැත්නම් මූත්‍රාද? ඔන්න ඔතනින් කල්පනා කරන්න. මූත්‍රා තමයි අපි වැඩිපුර බැහැර කරන්නේ. අවුවද වැස්සද අදාළ නැහැ. මූත්‍රා නිපදවීම ශරීරයේ සෑම මොහොතකම සිද්ධ වෙනවා. දහඩිය නිපදවීම වගේ නෙවෙයි. සෑම මොහොතකම මූත්‍රා නිපද වෙනවා. මූත්‍රා පෙරීම සිද්ධ වෙනවා. එහෙමනම් වකුගඩු වලින් බැහැර කරන මූත්‍රා තමයි ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට වෙන්නේ. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට. එහෙනම් මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය වන්නේ උත්තරය වඩාත් ගැළපෙන උත්තරය. මේකේ වඩාත් ගැළපෙන පිළිතුර. එහෙනම් සම හරි. නමුත් ඊට වඩා හරි වෘක්ක. සම හොඳයි. වෘක්ක හොඳයි. හරි. ඒ හින්දා වෘක්කය කියන එක තමයි අපි තෝරගන්න ඕනේ. 3 වෙනි ප්‍රශ්නයට. ඊට පස්සේ අපි යනවා 4 වෙනි ප්‍රශ්නය. පහත කුමන ද්‍රව්‍යය ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතීය මිශ්‍රණයක් ලැබේද? උත්තර බලන්න. කොපර් සල්ෆේට්, එතිල් මධ්‍යසාර, සීනි, තිරිඟු පිටි. කොපර් සල්ෆේට්, එතිල් මධ්‍යසාර, සීනි, තිරිඟු පිටි. දැන් පුතාලා මේක මේ වගේම වරද්දවුවොත් ඉතින් අපිට මොනවද එහෙනම් අපි හරියට කරන්නේ නේ? ඉතින් මේ වගේ වරද්දන්න එපා. මේ වගේ ප්‍රශ්න වරද්දන්න එපා. සමජාතීය විෂම ජාතීය මිශ්‍රණය කියන එකේ තේරුම ගන්න ඉස්සෙල්ලා. ටක් ගාලා ඒක අවබෝධයට ගන්න. සමජාතීය මිශ්‍රණය කියලා කියන්නේ පුතේ අංශු ව්‍යාප්තිය මිශ්‍රණයේ අංශු ව්‍යාප්තිය සමාකාරයි කියන එක. මිශ්‍රණයේ අංශු ව්‍යාප්තිය සමාකාරයි. හරි. විෂම ජාතීය මිශ්‍රණයේ
අංශු ව්‍යාප්තිය අසමාකාරයි. හරි. දැන් පුතේ අපි ගමු මේකේ උත්තර හතරක් තියෙනවානේ. මොකද්ද උත්තර හතර? කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් කියන්නේ පුතේ පල්මානික්කම් ද්‍රාවණය. පල්මානික්කම් ජලයට දාපුවාම හොඳට දිය වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැමතැනම හොඳට දිය වෙලා නිල් පාට ද්‍රාවණයක් එනවා. හරිද? ඊළඟ දෙවෙනි උත්තරයේ තියෙන්නේ එතිල් මධ්‍යසාර. එතිල් මධ්‍යසාර වතුරට දාලා දිය කෙරුවත් ඒකත් සමජාතීයව මිශ්‍ර වෙනවා. ඒකත් ගැටලුවක් නැහැ. එතිල් මධ්‍යසාර හොඳට ඒකාකාරව මිශ්‍ර වෙනවා. ඊළඟට සීනි මිශ්‍ර කෙරුවත් එහෙමයි. සීනි මිශ්‍ර කෙරුවත් වතුරට සමජාතීයව මිශ්‍ර වෙලා හැමතැනම එකම විදිහට අංශු පැතිරෙනවා. හැබැයි පුතේ තිරිඟු පිටි දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? යටට තිරිඟු පිටි අංශු වැඩියෙන් යනවා නෙමෙයි. යටට වැඩියෙන් යනවා උඩට ටිකයි. එතකොට මේක සමජාතීයයි මේක සමජාතීයයි මේක සමජාතීයයි මේක සමජාතීය නෑ. විෂම ජාතීයයි. ඒ විෂම ජාතීය මිශ්‍රණයේ විදිහට අපි මෙතන සලකන්න වෙන්නේ තිරිඟු පිටි කියන පිළිතුර. තිරිඟු පිටි කියන පිළිතුර තමයි මේකදී අපිට ගන්න වෙන්නේ. හරි අනිත් එක වැරදි. මොකද කොපර් සල්ෆේට් සමජාතීයයි හැමතැනම එකම විදිහට පැතිරෙනවා. එතිල් මධ්‍යසාර හැමතැනම එකම විදිහට පැතිරෙනවා. සීනි හැමතැනම එකම විදිහට පැතිරෙනවා. තිරිඟු පිටි කියන එක උඩින් තියෙන තිරිඟු පිටි අංශු වලට වඩා යටින් තියෙන අංශු ප්‍රමාණය වැඩි. එතකොට ඒක සමජාතීය වෙන්න බෑ. විෂම ජාතීයයි. උත්තරය 4. පස්වෙනි ප්‍රශ්නේ අපි ගමු. ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත් සඳහන් කුමන ඉන්ද්‍රිකාව මගින්ද? උත්තරය ඔයාලා දන්නවා දැනට දන්නවා. මියස්ටිය මයිටොකොන්ඩ්‍රියම රයිබෝසෝම ගොල්ගි සංකීර්ණය. දැන් පුතේ මේ තරම් ලේසි ප්‍රශ්නයක් වැරද්දුවොත් නම් සයන්ස් වලට ඒකක් ගැන හිතන්නවත් බෑ අපිට. නේද? හිතන්නවත් බෑ ඒකක් එයි කියලා මේ වගේ ලේසි ප්‍රශ්නක් වරද්දනවා. ස්වායු ශ්වසනය කියන්නේ මොකක්ද? ඔක්සිජන් සහිතව සිදුවන ශ්වසනය. හරිද? ඔක්සිජන් සහිතව සිදුවන ශ්වසනයේදී ශක්තිය නිදහස් වෙන ඉන්ද්‍රිකාව පිළිබඳව මේ පුතාලා දුවලා ඉගෙනගෙන තියෙනවා. සෛලයක් ඇතුළේ තියෙන ඉන්ද්‍රිකාව වලින් ශක්තිය උපදවන ජව පොළ කියලා අපි හඳුන්වන්නේ මයිටොකොන්ඩ්‍රියම්. එහෙනම් මයිටොකොන්ඩ්‍රියම් තුල තමයි අනිවාර්යයෙන්ම ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ ඉන්ද්‍රිකාවක් වශයෙන් පිළිතුර තියෙන්නේ. ඉතින් අනිත් ඒවා වෙන්න බෑ. න්‍යෂ්ටිය සෛලීය ශ්වසනයේ සිදුවෙන ඉන්ද්‍රිකාවක් විදිහට ගන්නෙ නෑ. රයිබෝසෝම ගන්නෙ නෑ. ගොල්ගි සංකීර්ණය ගන්නෙ නෑ. එතකොට දැන් මේ වගේ ඔයාලා මේ විදිහට ප්‍රශ්න කිරීමෙන් ඔයාලට පුළුවන් වෙයි දවසකට මේ වගේ ප්‍රශ්න 5 ප්‍රශ්න 6 ටික වැඩි කරමු. එකපාරට කුඩාක් කරන්න ගියොත් ඔයාටත් එපා වෙයිනේ. ඒ නිසා ටික වැඩි කරමු අපි. මේ විදිහට අපි අද දවසේ ප්‍රශ්න 5ක් කරා. හෙටත් අපි මේ විදිහට ප්‍රශ්න කීපයක් කරනවා. ප්‍රශ්න 5ක් හෝ 6ක් ඉදිරියට මේ සතියකට එතකොට නිකමට හිතන්න අපි සතියේ දවස් 5 මේ විදිහට කරොත් එක දවසකට ප්‍රශ්න 5 ගානේ කරොත් දන්නේම නැතුව ප්‍රශ්න 25ක් කරලා ප්‍රශ්න 25ක් උත්තර ලියන විදිහ ඉගෙනගෙන. හරි? එතකොට හිතන්න දවස් 10ක් කරනකොට ප්‍රශ්න 50ක් ඔයා උත්තර ලියන විදිහ ඉගෙනගෙන. හරි? දවස් 20ක් කරනකොට ප්‍රශ්න 100ක් ඔයා ඉගෙනගෙන. ඔයා නොදැනීම ක්‍රමක්‍රමයෙන් ඔයාගේ දැනුම ඉහළට යයි. හරි? මේකදී කිසිම මුදල් අය කිරීමක් ඔයගොල්ලන්ගෙන් කරන්නේ නැහැ. මේක සේවයක් විදිහට. හරි? ජාතික වශයෙන් කරන සේවයක් විදිහට මම මේක කරන්නේ. මේ ලංකාවේ ඕනෑම දරුවෙකුට මේ වීඩියෝ එක බලලා යම් දෙයක් ඉගෙන ගැනීම සඳහා. හරි? එවනම් පුතේ අද අපි මේ විදිහට කරපු වැඩසටහන මෙතනින් නවත්වනවා. හෙට රාත්‍රී 7ට ඔයගලන්ට මේ වගේ වීඩියෝකින් අපි නැවත හමු වෙමු. මගේ channel එක ආනන්ද වර්ණකුල සූරිය channel එක subscribe කරන්න. එතකොට ඔයාට ඒ අදාළ වීඩියෝ ඒ වෙලාවෙම ලැබෙනවා. අපි මෙහෙන් නිකුත් කරනකොටම. හරි? එහෙනම් සියලුම දුවලා පුතාලට සුබ දවසක් ආයුබෝවන්.